වක්කඩේ අපි නංගි කටයි දෙකම එක වගේමයි. මේ වලිය කන්ටිනියු වෙනවා මේ ට්‍රිප් එක ගිහිල්ලා එනකම්. සතුටක් තියෙන මං අද වීඩියෝස් යන්නේ. කියන්නේ වාගේ සතුට ගැන කිය. මං අද වීඩියෝස් යන්නේ මගේ මේ මං කන හොඳ රැහෙනවා. මං කන හොඳ රැහෙනවා. සිද්දුවත් යාපන්. හරි. වයිෆ් ඉස්සරහට දාලා තියන්නේ. වයිෆ් දාලා තියන්නේ ළඟදී බඳින්න ඉන්න කාට මේ අනාගතයේ වෙන දේ තමයි. නිකන් කොහොමද කෑ ගහන්නේ? මං දන්නේ තියෙන්නේ මේ. සුද්දප්පු. දෙයක් තියනවද? ඔය තමයි අද ආටිස් සුද්දප්පු. උඩ මේ දිනවා. කොහෙද මේ උදිතේ මේ අර අස්සේ පාරෙන් දාන්න බෑ. ඔයාලට මේ කඩේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? මොකද? ඔයද රේඩියෝ එකක් තියෙන්නේ? ටීවී එකක් ඒ ඇස් දෙක පෙන්නන්නකො. කුරවන විදිය. ඌ. වසයිනේ. හෙලෝ ගයිස් good morning. ඉතින් ඔන්න අපි ආවා පොළොන්නරුවට. ඉතින් පොළොන්නරුවේ තත්ත්වය මෙහෙමයි. අධික වර්ෂාපතනය නිසා හොඳටම කෙලවෙලා හිටියේ. මේ ඉතින් උදේ පාන්දර එළකිරි එකක් බීලා අපි දවස පටන් ගත්තා. මේ ඉන්නේ අපි චූටි කුකු බලන්න යගේ ඇස් දෙක පාට දෙකක්. ඔයාලට පේනවද? පාට දෙක පූස් පෙට්ටියක් කලින්. දඟ මල්ලක් එක තමයි වැඩේ යන්නේ. ඔයා කනවද? මොනවද? මොනවද තියේ? මුංගට කිරිබත්. මුංගට සහරා ෆ්ලෑෂ්. ඒ වගේ කන්න සහරා ෆ්ලෑෂ්. පුදුම ගෑනු. පුදුම ගෑනු කියන්න බා. මම හස්බන්ඩ් කියලා තමයි. වෙදාගෙන ආවේ හස්බන්ඩ්ට කවන්නත් එක්ක. නෑ. අන්න දිනා පිංගම් වෙදාගෙන කන්න පුළුවන්. මම කනවට බඩගිනි. ඉපාරකොල කන්න කියලා. මේ මල්ලි අපි එළියට යන්න හදන්නේ. අපි වැස්සේ දලු කඩන්න යන්නේ දලු තාත්තා කොහෙද යන්නේ? හොරෙන් තාත්තා කොහෙද යන්නේ අපි? හොරෙන් ගම කඩන්න යන්නේ. හොරෙන් අප කඩන්න යන්නේ. තාත්තා අහලා කියන්න අපි මොකද හොරෙන් අප කඩන්න යන්නේ කියලා. හොරෙන් අම්ප කන්න. යයි එන්න වැස්සේ. නංගිවා කොහෙද යන්නේ? ඕ වියට් කියන්නේ ඇත්ත අපේ ජොගින් රෝඩ් එකේ ඇලේ කොහොමද දන්නේ? විජිමම් බෙට් එක පාවෙලා. ඕකේ මම ඉපදිච්ච දවස් ඉඳන් අහන එකනේ. ඔව් ඈ. අපිට මෙහෙම කරන්න පුළුවන් අයියෝ බොටුවල අක්කට දෙන්න පුළුවන්. මොකටද මාත් එක්ක ඉන්නවටද? ඔව් අපේ ඒ වගේ බූවෙන් බඳගත්තා. අද අයියා බූවෙන් ඒ වතු වලින් හොරෙන් කොල කඩන්න එපා ඒ. බොටුවල තියනවා අයියේ. ආවෝ කැටලගෙන.
මොනවාද? අවමෙරිස්? තිවංක කංකානම් ගිය හරියට කොටන්න ඕක. කවද කාපුට අකරන්ද නේහල හොඳ වැඩේ. බැඳගත්තම ගහපන්ද. එවිය කොයින් එක නැද්ද? බැන්ඩේ නැත්තම් මේ මඤ්ඤෝ කෝකල ගන්න නැද්ද? නෑ. හරි උඩටයියගේ වාරද. මේ මදිද? ඌ නැත්තම් ඔය මදි. ඈ? අරුනේ. කොහොමද තේරුම් මෙච්චර මා කඩේ විකුණන්න දෙනා මාරුනේ අයියේ එළියට හරන්නේ. එළ ලොකුයිනේ අඩේ අයියේ. මේ ඇති. නේ කොහොමින්ද ඔකට දාන්න ඕනේ මෙයා අන්න ඇවිල්ලා බකදාස ඇවිල්ලා. බකදාස ඇවිල්ලා. අක්කා. හැම එකම දන්නවා. පාඩුව එකක් ගෙනාව ගමන් ඇවිල්ලා පෙන්නපේ. ඇවිල්ලා පෙන්නපේ දැක්ක. දෙන්න මොනවා ඔක්කට ඇට. මරු. හරි හරි. යන්න යන්න මට මොනවද කියන්න තියෙන්නේ? යන්න යන්න ඈ? බලන්න යනවා කියලාවත් කියලා කියන්නේ නෑනේ. ඔච්චර යන්න තියනවා අර ගියේ අහන්න. අයියෝ අයියෝ. නෑ එරුණානේ. දෙන්නකෝ රහයි. ස්පීඩ් එකම මේ වෙනවා. රායි වගේ බල. එහෙම නෙමෙයි. මොකද? ඔම්මට සිරි වතුර. මේකේ නෑවොත් නම් ගහගෙන යනවා පුතේ හොඳේ. යන්න නෑ ඔත්තේ මැරෙනවා. ටොක් ගන්න කොහෙද යන්නේ හාෆ් කන්න. නෑ නෑ මොකක් පොඩි කෑල්ලක් කන්න භාගයක් කන්න. කෑවනේ කෑද භාගයක් කනවා. මේ මෙච්චරයි ආ මේ ගන්න හා. ඇයි විසික් කරන්නේ? හරි අයියේ. ඔයාට වගේ කුඹුර ගැන මොකද්ද කියන්නේ? මම දැන් එළ ගොඩියෙක් කරාවි. ඉන්ටර්නැෂනල් බිස්නස් වලින් අයින් වෙලා ලෝකල් බිස්නස් වලට දැන් කියලා තියෙන දැන් ඒකත් මගේ කරා. ඕන මොනවද කියන්නේ? මෙයා තමයි ඉතින් ඔක්කොම බලන්නේ නේ. ඊට වගේ ඇසිස්ටන්ට් කුඹුරු මිනිහ. ඕකේ ලස්සන බලන්නකෝ. තමම වැඩ කරන්න හිටගෙන දානවා කියන්නේ එන පාන මොකද මොබිල් එක කොහොමද? බලමු මොබිල් දැන් වැඩි. හැබැයි දැන් $115ක් විතර ගැපෙන්නේ. ඔය පැත්තට වීඩියෝ එකක් ගත්තේම නෑ සුද්දා. ඔය හොල්ලන්න තිබුණ හරි විදියට වීඩියෝ එක ගන්න. අසරනේ මම කොහොමද ලස්සන? මම මේ ඊළඟ තිවංක බොස්සර් මන්නේ යනවනේ මචං හිට උඹ ආය හදාගනි. ඔව් ඕ කුඹුර කයිතකාර මඩ ගාගෙන ගාගෙන මැටික කකුලේ හොඳට ගාන. මම කැමති. අපුටා
ඔව් කකුල දාන්න පුළුවන්. මෙතනින් මේ උදැල්ල හොදලා ඔව් නැද්ද? ඕන දැනින් හොද ගන්න පුළුවන්. වතුර තියෙනවා. පාත් වෙනවා නංගි. පාත් වෙනවා ළඟ පාත් වෙනවා. තව පාත් යන. මේ පේනවනේ. වක්කඩේ අපේ නංගි කටයි දෙක එක. එක වගේමයි. ඵලයයි යන්න බූරුවා. මූ අර දලස්සර ගිහිල්ලා රෑ නිකන් කරවනවා තාන්න. තමයිට පූස් කියලා වගේ. ඔයාවේ ගහන එක ගන්න බෑනේ. මට බෑ. යන්න එපා යන්න. ඕක ඇතුළට යන්න කොටු ඇතුළට යන්න ඕන. ඉතින් මේ මොකේද මං ඉන්නේ කියලා බලන්න ඇති. මේ ඉන්න අපේ අයියාගේ වගාවේ. ඉතින් මම මේකේ ෂොට් එවන අපි ආපු විශේෂම කාරණාව තමයි අද අපේ අයියාගේ වගාව සහ අපේ අයියාගේ කුඹුර වෙන්නේ වැඩ කොහොමද කියලා බලන්න. කුඹුර වැඩ අපිට පෙන්වන්න උනේ නැහැ. අපි එතනට යද්දි හොඳටම වැස්ස. උනාට වී එහලා තිබ්බේ. උනාට අපි චුට්ටක් එහෙ ගිහලා මොකද්ද උනේ කියලා මම පෙන්වන්නම්. හැබැයි විශේෂම කාරණා මේක තෙමෙන්නේ නැති හින්දා මේකේ මම සම්පූර්ණ විස්තරේ මම කියන්න මුකුත් දන්නේ නැහැ. මම දන්නේ මේක ලස්සන මෙහෙම කල්ලා ඒ ටික කරන්න මම දන්නවා. හැබැයි සම්පූර්ණ විස්තරය අපේ ගොවි මහත්තයා තමයි දන්නේ කියලා මගේ අයියා. ඔයාලටත් මේකේ මොන හරි ගන්න දෙයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් මං අහන්නම් ඔයාගලා වෙනුවෙන් ප්‍රශ්න මම මේක දැම්මට පස්සේ ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මට යටින් DM කරන්න. මං හැම එකටම රිප්ලයි කරනවා අපේ අයියගෙන් අහලා. මොකද මම මේක ගැන ලොකු විස්තරයක් දන්නේ නැහැ. අපේ අයියා තමයි මේක ගැන හොඳටම විස්තරය දන්නේ. මාළු මිරිස් තමයි දාලා තියෙන්නේ. මෙතන ටනල් එකක් තියෙනවා. තව එහා පැත්තේ ටනල් එකක් යන ගමන් තියෙන්නේ. ඒ විස්තර ඔක්කොමත් එක්ක අපි බලමු අද අපි මොකද්ද කරන්න කියලා. ඕකේ. ගම් 100ක් විතරද? ඒ කන්න. කියනවා. ඒ කන්න. කොහොමද? මේ පාඩේ. මේව කඩන්නේ. කොඩියෝ. අපේ කට්ටිය වැඩ අයියා ඉන්නවා. මම ඊට පස්සේ මෙතන විශේෂම පුද්ගලයෙක් ඉන්නවා. මම යාව අඳුනලා දෙන්නම් කවුද කියලා. පියන් අපි අයියගෙන් ප්‍රශ්න ටිකක් අහන්න. මට දැනගන්න ටිකක් තියෙනවා. ගිහලා බලමු. අපිට කිව්ව සෙරප්පු දාන්න එපා කියලා. අපි without shoes ඇවිල්ලා තියෙන මුකුත් දාලා නැහැ. කොන්නාලා තියෙන කට්ටකුත් ගහගන්න කිව්වා. අයියේ අයියෝ විසි අතට ගන්න පුළුවන්ද? මේ ඉන්න මගේ බොස් මගේ අයියා. මේකේ සම්පූර්ණ අයිතිකාරයා මූලමේ පැත්තෙන් මේක කරගෙන යන්නේ එක්කෙනාව පෙන්නන්න. මෙයා තමයි මූලමේ පැත්තේ මේ ටික ඔක්කොම කරන්නේ. මොකද අයියට මෙහෙට ඇවිල්ලා වැඩි ටික කරන් යන්න බෑ. මොකද අයියගේ බිස්නස් වැඩත් එක්ක අයියා කොළඹ වල ඉන්නේ. එතකොට පොළොන්නරුව එනවා කියන්නේ සෑහෙන ලොකු ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒ නිසා මාසෙකට දෙපාරක් විතර මෙහෙ යනවා. ඉතින් අයියගෙන් අහමු ඇයි එයා මේ වගේ එකක් පටන් ගත්තේ කියලා. ඇයි ඔයා මේ වගේ එකක් පටන් ගත්තේ? මේකේ සමහර තැන් තියෙනවා ටීක් ගණන් ගන්නවා. මොකද නංගි අයියා වින්ඩෝ කරදී රෙද්ද ඔක්කොම එපා වෙනවා. ඒ කියන්නේ මේකම මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා මේ ඇග්‍රිකල්චර් පැත්තේ මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා. අපේ අයියෙන් කියන්නේ ඊට පස්සේ දැන් මේ අපි ඔන්ලයින් බිස්නස් ඒ වගේ පැත්තනේ කරන්නේ. අපි කම්පියුටර් ඉස්සරහා තමයි හැමතිස්සෙම ඉන්නේ මොනවා හරි කරද්දී. ඊට පස්සේ ඉතින් ආසාවක් ආව කරන්න කියලා නිකන් ට්‍රයල් රන් එකක් විදියට 2000 ස්ක්වයර් ෆීට් එකක් අපි මුරියා මාළු මිරිස් දැම්මා. දැන් පළවෙනි අස්සන්න ගත්තා. දැන් මේ දෙවෙනි අස්සන්න තමයි අද ගන්නේ. මේ සාර්ථකත්වයක් තියෙනවා. අපි බලමු. ඊට පස්සේ මේ පොඩ්ඩක් ඉම්ප්ලිමන්ට් කරලා ඉම්ප්‍රූව් කරලා ටිකක් ඊට වඩා ලොකු එකකට එහාට හදාගෙන යන ගමන් 4000 ස්ක්වයර් ෆීට් එක මේ ඔක තමයි වෙන්නේ ඉතින්. ඒ කියන්නේ චූඩි කාලේ නම් ආසාවක් තිබ්බද මේ? ඔව් මට පොඩි කාලේ පොඩි මල් පාත්තියක් තිබ්බා. මල් පාත්තියක් තිබ්බා. මේ ඒක පොඩ්ඩක් ලොකු වුණාට පස්සේ ටිකක් වැඩිපුර සල්ලි වියදම් කරලා මේක කරා. ඇත්තම කරා කිව්වොත් එහෙම මම තමයි මූල්‍යමය පැත්තෙන් විතරයි මම ඉඳගෙන මේකට මේ දායක වෙන්නේ.
මේක වැඩ ඉන්නේ එහා පැත්තේ ඉන්නේ. වැඩ මාළු මිරිස් කඩනවා. වැඩ මෙහා වැඩ ගාවට එක්ක යනවා. වැඩ මාළු මිරිස් කඩනවා. වැඩ තමයි මේක කරන්නේ ඔක්කොම. මේ ඒ level exam එක කරන ගමන් ඒක මම තමයි මල්ලි කරන්නේ මේ මල්ලි කවුද කියලා පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. දෙන්නම. ඒ කියන්නේ හොඳ ඒවා පස්සටනේ. තව පොලි ටනල් ගැන මොනවා හරි දැනගන්න ඕන නම් මමයි මල්ලි මේක දන්න තරම අපි කියලා දෙන්නම්. ඩෝකල් ඉවරයි. දැන් මේක ඉන්න පොඩි වැඩක් ඉන්නවා. හරිද? මේ වැඩව සමහර වෙලාවට මගේ Facebook එකේ අනම්මනම් වල දැකලා ඇති. මේ තමයි අපේ අයියාගේ wife ගේ මල්ලි. මෙයා පොඩි කොල්ලෙක්. හැබැයි මෙයා තමයි මේ ගේම ගහන්නේ. මොකද අපේ අයියා එහෙ ඉඳින්දා මිනිස්සයා වැඩ. හායි. හයි හයි. එයාට මොනවද කියන්න තියෙන්නේ මේ සම්බන්ධව? සම්බන්ධ කියන්නේ ඉතින් මම මේ කරගෙන යනවා අයියා තමයි මුල්ලෙන් පැත්තෙන් මට වැඩේ කරලා දුන්නේ. දැන් කරගෙන යනවා ඉතින් අපි සෙට් එකම අයියයි අක්කයි ඔයයි. නැගිටින්නකෝ බලන්න. හරි. අපි මල්ලි එහෙම ලොකුවට කතා කරන්නේ නැහැ. හැබැයි මල්ලිගෙනුත් දන්න දේවල් ටිකක් ගමු. පළවෙනි අස්වැන්න කැඩුවා යා නේද? ඔව්. ඒක ඔයාට මොකද හිතුනේ? අඩුව පළවෙනි. අස්වැන්න සාර්ථකයි අවුලක් නැහැ. සාර්ථකයි. හොඳට තිබ්බා අවුලක් නැහැ. දැන් මේක පටන් ගද්දි දැන් මං හිතන්නේ මම දන්න කාරණාවක් තියෙනවා. මොකද පළවෙනි ටික එහෙම පොඩ්ඩක් අවුල් වුණා නේ. චුට්ටක් අර හීට් එක වැඩි හින්දා ඔව් මොකද්ද උනේ ඇත්තටම? හීට් එක වැඩි හින්දා පොඩ්ඩක් අර පැල හැදෙනවා පොඩ්ඩක් මදි වුණා. බය වුණාද? බය වුණා පැල පිච්චුණා එන සීන් වුණා. ටිප් එකේ යනවා පැල ටික දැන්. ඒ කියන්නේ ඔය මෙරි ගිහලා තව බාස්කට් එක කරන්නේ. පාවාස්කට් අය ඕනේ අය කියන්නේ. සුපර්. හැටු. අක්කලාවට ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අයියා සහ මම ගොඩක් වෙලාවට අක්කා තමයි මෙහෙම පුෂ් කරලා තියන්නේ උඩට කරන්න ඔයාලට තියනවා ඔයාලා ඒවයින් වැඩක් ගන්න නැහැ කියන තැනදී අපි හැමතිස්සෙම ඉස්සරහට තල්ලු කරන්නේ මෙයා මොකද මෙයා ගැනවත් හිතන්නේ නැතුව ගොඩක් වෙලාවට අයියවයි මාවයි ඉස්සරහට දේවල් වලට යවන්නේ. ඉතින් මේ සම්බන්ධවත් අක්කා තමයි ගොඩක් වෙලාවට අයියා පුෂ් කරලා ගොඩක් දේවල් කරන්නේ. අයියා මම මල්ලි අපි හැමෝම ගොඩක් බෑක් එකේ ඉඳලා සපෝට් එක දෙන්නේ මෙයා. ඉතින් ඔයාලට ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඉතින් මට ඇත්තටම සතුටුයි. මේ සම්බන්ධ ඒ සම්බන්ධව කියන්නේ ඇත්තටම අපි මුලදි කරනකොට මේක ගැන ඇත්තටම බයක් තිබ්බා. මොකද ඇත්තටම රිස්ක් එකක් ගන්න ඕන ජීවිතේ දිනන්න නම්. ඉතින් අපි ඒක ගත්තා. අපි නවලට කියන්නේ පටන් ගන්න. බිඳුවේ ඉඳලා පටන් ගත්තොත් තමයි ඉස්සරහට ගමනක් තියෙන්නේ. අනිවාර්යයෙන් ඒ වැටෙනවා. මේ ඉන්න අයියක හොඳ යාළුවා. හරිද? අර මොකද්ද යාළුවා ගැන කියන්නේ? ඈ? අර මොකක්ද කියන්නේ? මොනවද කන්නේ? මේ මගේ ළඟට එන්නකෝ අයියා තනියෙන් කන්නේ. කන්න පටන් ගත්තම අපිරියාවෙන් කන්න පුළුවන් ඇති වෙන්න. ඊළඟට මිරිස්සින්ද ගම ටිකක්. අයියේ නමකෝ. හොඳද? Alam. Mami jati kahar. Kambola? Kalau kambola ha, karol tela. Tunggel mo dumat kana mama. Oh. Nah, itu ada. මොනවද බොන්නේ? එලකි. එළකි. මම නම් සීනි දාලා නැති හින්දා අතේ කාලා බොනවා. සීනි දාලා නැහැ. සීනි නැතුව බොන්න. තාත්තා මඩ කිව්වා අතේ කාලා බොන්න කියලා. මට සීනි දාලා බොන්න බෑ. තාත්තා මේ. ගෙදර යා පොළේ ඉන්න. අනේ මං ඒක ගත්තේ අක්කේ.
කොයි රහ පෙන්න උඩ දැම්ම එකක් ගත්තා අල්ලුවා. එකක් අයින් කරා. එයා අයින් කරා. දැන් ගන්න. තව එකක් ගන්න. දැන් උඩ දාලාද ගන්න? ඔව් ඔව් ඉතලදී. අනිත් අතින් අල්ලන්නේ නෑ. ඒක අතින් අල්ලන්නේ නෑ අපේ. අල්ලන්න. ඔන්න ඉස්සරහා අනේ. ආයි රවුම් වෙලා නේ. අර මම මෙව ගහලා මේ ටිකෝ ගහන්නේ. ගල් පොල්. මේ මේකින් අර දීලා හරි අපි නැවතත් කොළඹ බලා යන්න තමයි හදන්නේ මේ ඔක්කොම මන් දිහා බලන් ඉන්නවා මම පොඩ්ඩක් කතා කරද්දී ඔක්කොම මන් දිහා බලන් ඉන්නවා කරන්න බෑලේ මේක ඔය විදිහට අඩි 4000 නේ මල්ලි කිව්වේ වර්ගඩි 4000 වර්ග අඩි 4000 channel එක තමයි දැන් මෙතන යන්නේ වැඩ වහින හින්දා ටික දවසක් ලයි මේක හදලා ඉවර වෙන්න හැබැයි හෙට කට්ටිය එනවා මේක ගහන්න අපි අද යනවා අපි ඊළඟ පාරේදී channel දෙකේම වැඩ ඉවර වෙලා තියෙයි දෙවනි දවස අපි ආවේ ඉරිදා රෑ සවුන්ද දවසම අපි හිටියා ඊට පස්සේ දැන් අඟහරුවාදා දැන් අපි ගෙදර යන්න හදන්නේ මොකද මට උදිත අයියට අක්කට අපි තුන් දෙනාටම වැඩ අපේ අයියා නම් ගෙදර ඉඳන් වැඩ කරන හින්දා යාට කිසි ප්‍රශ්නයක් නැහැ අපි වැඩ නිසා අපිට යන්න වෙන අර මගේ මොකක්ද කියන්නේ මොකෝ දැල්ලුනේ ඒ ප්‍රාර්ථනා බලන්නේ කතා කරන්න බෑ වගේ නිකා විශේෂයක් නැහැ ලෝක යා ඔයා මල්ලි අනෝයා මේ පණුව ඔයාගේ මම මේ පණුව තියාගන්නවා මේ ජිරාෆ් ඔය දෙන්නවා. අයියෝ මරා ගන්න දෙන්න. අපි යන්නයි හදන්නේ තාත්තා පේන්නේ නැහැ බං උඩ. හරිසම ගිහිල්ලා එන්න කොණ්ඩේ උස්සන්න ඕන. ඔයා කියන්නේ ඉතින් බුදු සරණයි හරියට උස්සන්න පරිස්සම්. අනේ බාමනේ උස්සන්න. මල්ලි බයි දැන් වෙලාව 11:16යි අපි දැන් තමයි ගෙදර ආවේ ඇවිල්ලා මොෂ එකක් දාලා කාලා බීලා අපි vlog එක ඉවර කරන්න තමයි හදන්නේ අපි පොළොන්නරුවෙන් පිටත් වුණේ හවස 4ට විතර ඊට පස්සේ අපිට බකමුණ අපිට යන්න වුණා ගිහිල්ලා ඇලහැර ගිහිල්ලා එද්දි කිසිම වීඩියෝ එකක් ගන්න හම්බුණා හොඳටම වැස්සා අපිට අලි දෙන්නෙක් හම්බුණා දැන් අපි ෆයිනලි අයියලා ගෙදර ඉන්නේ දැන් ඉතින් නිදා ගන්න හදන්නේ මහන්සි ගිහිල්ලා නම් සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න ඉක්මනට වීඩියෝ එකක් ආයෙ අරන් එන්නම් ගිහිල්ලා නම් බායි ආදරේ උම්මා